අප මෙහිදී උත්සාහ කරන්නේ OnePay payment page එකක් සකස් කරන ආකාරය ඔබට හඳුන්වා දෙන්න. ඔබගේ ව්‍යාපාරය අනුව අපි හිතමු ඔබගේ ව්‍යාපාරය ටියුෂන් ක්ලාස් එකක් කරන ගුරුවරයෙක් නම් ඔබ ඒ විෂය අනුව ඔබගේ පන්ති ගාස්තු වෙනස් වෙනවා. නැතිනම් ඔබ වෙනත් භාණ්ඩයක් හෝ සේවාවක් සපයනවා නම් ඔබගේ ඒ භාණ්ඩ හා සේවා අනුව ඔබගේ මිල ගණන් වෙනස් වෙනවා. මෙහිදී ඔබගේ සියලු භාණ්ඩ හා සේවාවල මිල ගණන් ප්‍රදර්ශනය කරන්න හැකියාව ලැබෙනවා වගේම ඔබගේ පාරිභෝගිකයන්ට අවශ්‍ය පරිදි කැමති භාණ්ඩ හා සේවා තෝරාගෙන ඒ සඳහා ඔබට ගෙවීම් කිරීමට හැකියාව මෙහිදී ලැබෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ payment page එකක් හදන්න කියලා. ඔබ මුලින් www.onepay.lk අපගේ වෙබ් පිටුවට පැමිණිය යුතුයි. මෙහිදී අපගේ වෙබ් පිටුවේ login as merchant icon එක දැක ගන්න හැකියාව ලැබෙනවා. ඒ ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔබ පළමු වතාවට හෝ පාස්වර්ඩ් එක සේව් කරලා නැත්නම් ඔබ යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක ඇතුළත් කර ලොග් වීමට අවශ්‍යයි. නැතිනම් සේව් කරලා තිබුණොත් මේ විදිහට කෙලින්ම ඔබගේ පෝර්ටල් එකට ලොග් වෙන්න පුළුවන්. අපගේ පෝර්ටල් එකේ ඩෑෂ්බෝඩ් එකට ආවහම ඔයාලට දැක ගන්න පුළුවන් වම්පසින් payment link, payment page, transaction history කියන මේ ලිස්ට් එක. ඔබ payment page එකක් හදනවා නම් මුලින්ම payment page එක ක්ලික් කරන්න ඕනේ. ඉන්පසුව ඔබට දැක ගන්න පුළුවන් create page හා create item කියන මේ දෙක. ඔබ විසින් මුලින්ම ක්ලික් කරන්න ඕනේ create item කියන එක. හේතුව ඔබ payment page එකක් සැකසීමේදී මුලින්ම ඔබගේ භාණ්ඩ හා සේවා මොනවාද කියන එක වෙන වෙනම සකස් කරගන්න ඕනේ. ඒ නිසා අපි ඉස්සෙල්ලම create item කියන එකට යනවා. create item එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු අත පසින් generate item කියන icon එක. එය ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලගේ item එකේ විස්තර ඇතුළත් කරන්න එනවා. එහි මුලින්ම item එකට නමක් සහ item එක ගැන description එකක් දාන්න ඕනේ. ඉන්පසු currency එක LKR ද USD ද කියලා select කරන්න එනවා. ඒ වගේම item එකේ මිල යොදන්නත් ඕනේ. ඒ වගේම item එකට ඔයාලට අවශ්‍ය නම් discount එකක් දෙන්නත් පුළුවන්. ඉන්පසු add කියන icon එක ක්ලික් කරන්න. ඉන්පසු ඔයාලගේ item එක create වෙලා තිනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට තව පැහැදිලි වෙන්න item දෙකක් හදලා බලමු. ඒ වගේ තුන්වෙනි item එකට discount එකකුත් දීලා බලමු කොහොමද ඒක add වෙන්නේ සහ customers-ලාට ඒක බලා ගන්න පුළුවන් කොහොමද කියන එකත් එක්ක. හරි. දැන් අපි item 3ක් හදලා තියෙනවා. ඒවා item 3 කොහොමද page එකක් හදන්නේ කියන එක බලමු. ඒකට ඔයාලා create page එක ක්ලික් කරන්න. ඒකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් generate page කියන icon එක. ඒක ක්ලික් කරන්න. generate page එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ pop up menu එකක්. ඒකේ මේ search කියන තැන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා create කරපු item ටික. ඉස්සෙල්ලාම එම item ටික select කරන්න. ඉන්පසු විස්තර ඇතුළත් කළ යුතු list එකේ amount එක සහ discount එක දාන්න අවශ්‍ය නැහැ. හේතුව item වලට ඒ විස්තර ඔයා දැනටමත් ඇතුළත් කරලා තියෙන නිසා. ඒ නිසා කෙලින්ම expire date එකට එන්න. ඇවිත් ඔයාට කැමති නම් අවුරුද්දක් හෝ කාලයක් තියලා date එකක් දෙන්න. ඉන්පසු ඔයාගේ මේ page එකට name එකක් දීලා ඔයාගේ app එක select කරන්න. ඒ වගේම ඔබගේ පාරිභෝගිකයන්ගෙන් වෙනත් ලබා ගත යුතු විස්තර තිබේ නම් එම විස්තර add new field කියන එකෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම terms and condition අනිවාර්යයෙන්ම පිරවිය යුතුයි. එයට ඔබගේ ව්‍යාපාරයේ විස්තරයක් නැතිනම් පින්තූරයක් වුවද ලබා දෙන්න පුළුවන්. මේ සියල්ල නිවැරදිව පිරවුවාට පසුව ඔයාලට බලා ගන්න පුළුවන් පහළ create and publish කියන icon එක. එය ක්ලික් කරන්න. create and publish දුන්නට පස්සේ ඔයාලට පහළින් බලා ගන්න පුළුවන් ඔයාලා හදාගත්ත payment page එකේ විස්තරය. එතන payment page URL කියන කොටසින් ඔයාලා හදපු payment page එකේ link එක copy කරගන්න පුළුවන්. මේ copy කරගත්ත link එක ඔයාලට Facebook Messenger, WhatsApp, email, SMS ඕනෑම ආකාරයකින් ඔබගේ පාරිභෝගිකයන්ට යවන්න පුළුවන්. අපි දැන් බලමු පාරිභෝගිකයන්ට මේ link එක කොහොමද බලා ගන්න පුළුවන් කියලා. මෙහිදී ඔබට බලා ගන්න පුළුවන් ඔයා හදාගත්ත payment page එකේ ඔයාලගේ item ටික සහ පාරිභෝගිකයා පිරවිය යුතු විස්තරය. මෙහිදී පාරිභෝගිකයාට ඔබගේ item එහෙමත් නැතිනම් ඔබගේ භාණ්ඩ හා සේවා තනි තනිව හෝ කිහිපයක් select කර ඒට අදාළ මුදල ගෙවිය හැකිය. ඒ අනුව පාරිභෝගිකයා ඔහුට අවශ්‍ය භාණ්ඩ හා සේවා select කර ඔහුගේ first name, last name, email ලිපිනය සහ දුරකථන අංකය පිරවිය යුතුයි. ඉන්පසු agree කියන terms and condition icon එක ක්ලික් කර proceed to pay ක්ලික් කළ යුතුයි.
proceed to pay ක්ලික් කරාට පස්සේ පාරිභෝගිකයා මේ ආකාරයට රීඩිරෙක්ට් වෙනවා. එහිදී පාරිභෝගිකයාට අවශ්‍ය ගෙවීම් මාදලිය තෝරාගෙන ගෙවීම් සිදු කරන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ව්‍යාපාරයේ විස්තර ඇතුළත් ඉන්වොයිස් එකක් ගෙවීම් කිරීමෙන් පසු පාරිභෝගිකයාගේ ඊමේල් ලිපිනයට ලැබෙනවා. ඒ වගේම පේමන්ට් පේජ් එක කැමති වාර ගණනක් කැමති පාරිභෝගිකයන් ප්‍රමාණයකට භාවිතා කරන්න පුළුවන්. ඒ ආකාරයට මෙම වීඩියෝ එක මෙතනින් නිමාවට පත් කරනවා. ඔබට සුබ දවසක්.